to my YouTube channel. How are you? මං හිතනවා ඔයාලා හැම දෙනෙක්ම හොඳින් සතුටින් ඉන්නවා කියලා. මමත් හොඳින් ඉන්නවා. ඉතින් මම ඇත්තටම මේ වගේ වීඩියෝ කරන්න නෙමෙයි මගේ බලාපොරොත්තු වුණේ මේ YouTube channel එකෙන්. However, හැමෝම මගෙන් අහන්නේ මේ subject එක නිසා I decided to do my best. මගේ experience එක ගැන ඔයාලත් එක්ක කතා කරන්න. මම හිතනවා ඔයාලට මොන හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා මගේ experience එකේ. මොකද මම වැඩි tips advices වගේ දේවල් ඇත්තටම දෙන්න කැමති නැහැ. මොකද අන්තිමට ගොඩක් දෙනෙක් ඒවා වලට හේතු වෙලා කියන්නේ එයාලා ඊට පස්සේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒක මාවත් ඉම්පැක්ට් වෙනවා. මොකද ඊට පස්සේ මේ මෙහෙම කිව්වා නිසා මම ඉන්ටර්විව් එක පාස් වුණේ නැහැ කියලා කියන කට්ටියක් තියෙනවා. So that's why guys මම ඔයාලත් එක්ක share කරගන්න මගේ experience එක. පමණයි. Okay? Okay, so let's get started. Let's get started. මම open day එකට ගියපු දවසේ recruitersලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඔස්ට්‍රේලියාවේ කෙනෙක්, අනිත් එක්කෙනාගේ නම ගම එහෙම මතක නැහැ. ඒ වුණාට මට වැඩියම මතක අර Australian ladyව. She was very cute, pretty and kind. අනිත් එක්කෙනා චුට්ටක් ඒ කියන්නේ හොඳ නැහැ කියනවා නෙමෙයි. ඒ වුණාට she was a little bit serious. ඉතින් මම ඉස්සෙල්ලාම හිතුවදේ guys මට අන්තිම රවුන්ඩ් එකට එන්න හම්බුනොත් මට මෙයාව නැතුව මට ඔස්ට්‍රේලියන් ලේඩිව හම්බුනොත් I will be super happy කියලා. ඉතින් කොහොම හරි මම select වෙලා අන්තිම රවුන්ඩ් එකට ආවට පස්සේ අපි 12 දෙනෙක් හිටියා. 12 දෙනෙක්ද 11 දෙනෙක්ද ඔය වගේ ගානක්. මම හිතන්නේ 11ක් වගේ. පොලිමේ ඉද්දී ඒ කියන්නේ දෙන්න තමයි අතුලට යන්නේ. අර ලේඩිත් පළවෙනි ලේඩිත් එක්ක එක්කෙනෙක් ඉන්ටර්විව් එක කරනවා. දෙවෙනි ලේඩිත් එක්ක වෙන පැත්තක කියන්නේ separated. මොකද ඇහෙන්න බැරි නිසා. ඉතින් ඔහොම කට්ටියම ගිහිල්ලා එනකොට ඉතින් අපිට ඉන්ෆෝමේෂන් හම්බ වෙනවා මොනවද අහුව ප්‍රශ්න, කොහොමද ඉන්ටර්විව් එක ඔයාට කොහොමද දැනුනේ, ඔන්න ඔය වගේ ඉතින් එක දේවල් ඉතින් ඇවිල්ලා අපිත් එක්ක බෙදා ගන්නකොට අර ටෙන්ෂන් එක තවත් නගිනවා, ස්ට්‍රෙස් ලෙවල් එක. ඉතින් ඔහොම ඉද්දී මට කොහොම හරි අන්තිමට thank God මට හම්බුනේ අර ඔස්ට්‍රේලියන් ලේඩිව. ඉතින් මට මතක හැටියට එයා මගෙන් ඇහුව පළවෙනිම දේ ඔයාට කොහොමද කියලා. ඉතින් how are you කියලා ඇහුවම මම කිව්වා I'm so glad to be here. I appreciate this opportunity. එහෙම කියලා පටන් අරගෙන මම කිව්වා ඉතින් මම චුට්ටක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ.
මම එකනේ මාර ටෙන්ෂන් එකේ හැබැයි ඉන්නේ කියන එක. ඉතින් මං හිතන්නේ යාට ඒක දැනුණද කොහොමද දන්නේ නැහැ. එයා මගෙන් අහුවා ඔයා කෑවද කාලද බීලා දින්න කියලා. මොකද ඒ කියන්නේ එයා ඉස්සෙල්ලාම මගෙන් ඒ කියන්නේ මගේ කෑවද කියලා අහන්න තරම්. ඉතින් she was very delicate. මං ඉතින් ඒක ගොඩාක් appreciate කරපු දෙයක්. මං හිතනවා ඒ කියන්නේ චුට්ටක් අර being honest, being yourself. කියන්නේ මම එතන අර මම චුට්ටක් ටෙන්ෂන් එකේ ඉන්නවා කියන එක මං හිතන්නේ මම ඒක කිව්ව එක හරි කියලා. මොකද ගොඩාක් කට්ටිය කියන දෙයක් තමයි ඒ කියන්නේ ඔයා සුපර් කොන්ෆිඩන්ට් වෙන්න ඕනේ බ්ලා 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 ඔය වගේ දේවල්. ඔයාගේ කියන්නේ weak points පෙන්වන්න එපා කියන දේවල්. but මම හිතනවා okay, you need to be confident, but at the same time තමන්ගේ ඒ කියන්නේ මං කොහොමද ඒක කියන්නේ තමන් වෙන්න ඕනේ. ඒ කියන්නේ චුට්ටක් අර perfection විදිහට හැදෙන්න ගියොත් ඒකත් නෙමෙයි යාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ being yourself, you know. මං හිතන්නේ හැම තැනදීම යාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඇත්ත personality එක දැනගන්න. මොකද guys අපිට perfect වෙන්න බෑ. මං හිතන හැටියට confident කියන්නේ වෙනම දෙයක්. ඒ වුණාට තමන්ගේ අර තියෙන තමන්ගේ weak points උනත් චුට්ටක් අර expose කරද්දී මොකද එතකොට යාලට ඔයාව හරියට කියන්නේ 300% බලා ගන්න පුළුවන් වෙනවා ඔයා කවුද කියන එක. ඉතින් මම හිතනවා ඒක එයා appreciate කරා කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඉන්ටර්විව් එක පටන් ගත්තේ අපේ ඔය සාකච්ඡාවට පස්සේ. මම හිතනවා ඒ පොඩි දේ මට ගොඩාක් appreciate මට ගොඩාක් වටිනා. මොකද ඒ වෙලාවේ මම ගොඩාක් anxious වෙලා හිටියේ. මොකද ඒ වෙලාවෙන් තමයි ගොඩාක් ඔයාගේ destiny එක depend වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ යා මාව චුට්ටක් කර comfortable කරපු නිසා මට ඒක ගොඩාක් ලේසි වුණා. මට යාව චුට්ටක් කර මට නිකන් අර I can trust you නිකන් friend කෙනෙක් වගේ එහෙම දැනුණා. මට මං හිතන විදිහට කියන්නේ ගොඩාක් මට ඒ සෙන්ස් එක තියෙන. ඒ කියන්නේ මනුස්සෙක් ඒ කියන්නේ යාගේ feelings දැනෙන එක. ඉතින් මං හිතනවා ඒක ඒ වෙලාවේ මට ගොඩාක් ඒ කියන්නේ උවමනා වුණා. ඒ කියන්නේ එයාගේ පැත්තෙන් කියන්නේ මේ safe ground එකක්. You don't need to be scared. ඒ වගේ අර බය චුට්ටක් නැති කරන එක. so yeah, ඊට පස්සේ යා මගෙන් අහපු ඒ කියන්නේ real questions තමයි ඔයා ඇයි Emirates තෝරගත්තේ? ඒ කියන්නේ Emirates brand එක තෝරගත්තේ වෙන airlines යේදී. ඉතින් මම එතනදී guys කිව්වේ ඇත්තටම මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා මේ ස්ටෝරි එකත්. ඇත්තටම මම අනිත් එයාලයින් කොච්චර එයාලයින්ස් වර්ග තිබ්බත් මම හැමදාම
කියන්නේ එමිරේට්ස් ලයින් එකට එයාලයින් එකට විතරයි ඉන්ට්‍රස්ට් වෙලා තිබ්බේ. ඉතින් මම ඒක එයාලට කිව්වා මගේ පැෂන් එක ස්ටාර්ට් වුණ හැටි. කියන්නේ මම පොඩි කාලේ ඉඳලම පළවෙනි පාරට එයාලයින් කියන්නේ එමිරේට්ස් ෆ්ලයි කරේ නැතත් මම එයාපෝට් එකේදී මම හරි විදියට කියන්නේ එමිරේට්ස් ක්‍රූලට වශී වුණ හැටි යුනිෆෝම් එක ඒ හැම දෙයක්ම මං චුට්ටක් කෙටියෙන් කිව්වා. මොකද ගයිස් මතක තියාගන්න කියන්නේ ඔයා තමන් ගැන කියන්න ගියත් හැමතිස්සෙම අර ලිමිට් එකක් තියෙන්න ඕනේ. අර ගොඩාක් වෙලාව ගන්න නැතුව චුට්ටක් සරලව හැමදේම මං හිතන්නේ කියන එක. මම එතනදී කියන්නේ වැඩි වෙලාවක් ගන්න නැතුව ඒ ටික එයාට කියලා කිව්වා. ඊට පස්සේ මගෙන් ඇහුවේ ගයිස් මගේ කියන්නේ ප්‍රීවියස් කරියර් එකේ කියන්නේ ප්‍රීවියස් නෙමෙයි දැන් ඒ දවස්වල මම කරපු ජොබ් එකේ මම කොහොමද මගේ කොලිග් කෙනෙක්ට හෙල්ප් කරේ. ඒ කියන්නේ වර්ක් ටයිම් එකකදී එහෙම කියලා. එතකොට මම චුට්ටක් හිතලා මදලා කිව්ව දෙයක් තමයි මගේ කොලිග් කෙනෙක් ඒ කියන්නේ මම ඉස්සෙල්ලා වර්ක් කරේ රෙස්ටොරන්ට් එකක. ඉතින් එතකොට ඒ කියන්නේ මම වේට්‍රස් කෙනෙක් පාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට. ඉතින් ඒ කාලේ මගේ කියන්නේ කොලිග් කෙනෙක්ට චුට්ටක් නෝෂා ඒ වගේ දෙයක් ඇවිල්ලා බඩ රිදිල්ලක්. එතකොට එයා චුට්ටක් අසනීපෙන් හිටියේ. අපිට කොච්චර ලොකු සර්විස් එකක් තිබ්බත් ගොඩක් කියන්නේ ස්ටාෆ් එක ඇත්තටම ඒක වෙලාවට මදි. ඉතින් ඔන්න ඔය වගේ වෙලාවක she was very sick. so මට ඒක දැනුණා. එයා කිව්වේ එහෙම නැහැ. මොකද කිව්වද ඉතින් මොනා කරන්නද. මං ඉතින් එයාගෙන් ඇහුවට පස්සේ එයා මට කිව්වා මට මේ වගේ දෙයක් තියෙනවා ගෙදර ඉද්දි තිබ්බා. ඉතින් දැන් චුට්ටක් වැඩි හැම කියලා. ඉතින් මං එයාට කිව්වා ඔයාට ඕනේ නම් ගිහිල්ලා චුට්ටක් රෙස්ට් කරන්න. මොකද ප්‍රෙෂර් එකේ වැඩ කරනකොට ඒකේ චුට්ටක් වැඩි වෙනවා. ඔන්න ඔය එක්ස්පීරියන්ස් එක තමයි මම එයාත් එක්ක ෂා කරගත්තේ. ඊට පස්සේ ගයිස් එයා මගෙන් ඇහුවේ මොකද ඒ කියන්නේ මේ කොරියර් එකට මම ආස කියලා. ඒ කියන්නේ කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න කැමති මොකද කියලා. ඉතින් එතකොට මම කිව්වේ obviously මේකත් guys අතරම මෙතන පරිස්සම් වෙන්න. ගොඩක් අය එක දේවල් කියනවා මේ ඉන්ටර්විව් එක ගැන. ඒ වුණාට අනේ මං හිතන දෙයක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ එයාලා හොයන්නේ ඒ කියන්නේ ඇත්තටම තමන් ගැන ඒ කියන්නේ තමන් ගැන ඇත්ත කියන පුද්ගලයන්ව. මොකද ගොඩක් අය එක දේවල් ඒ කියන්නේ ලිස්ට් එකම හදාගෙන එනවා කොහොමද රෙස්පොන්ඩ් කරන්න ඕනේ ඒ දේවල් ගැන. but මම ඔය ඉන්ටර්විව් එකට සූදානම් වුණ දවස්වල මම ගොඩාක්ම YouTube එකේ හැමතැනම ඇත්තටම ඔය ගැන පොතුත් ලියලා තියෙනවා. ඉතින්
ගොඩාක් අය කියන්නේ don't mention that එකනේ travel කරන්න ආස නිසා ඔයා මේ ජොබ් එකට කැමති ඒ දේවල් කියන්න එපා කියලා. ඒ වුණාට මම තමන් එතන එකනේ චුට්ටක් myself වුණා. මොකද ඇත්තටම කිව්වොත් ජොබ් එකක ඒ දේවල් වලට උනත් අපි කියන්නේ ඉස්සෙල්ලාම කැමති වෙන්නේ ඒ දේවල් වලට යුනිෆෝම් එකට. ඉතින් මම හිතන්නේ there is nothing to worry about it. ඒ කියන්නේ ඒ දේවල් කියන්න worry වෙන්න ඕන නැහැ කියලා මම හිතන්නේ. ඉතින් මම ওই දේවල් හැම දෙයක්ම බෙදාගත්තා. ඒ වගේම කියන්නේ කරියර් එක පැත්තෙන් කියන්නේ මම හැම මගේ ලයිෆ් එකේ හැමදාම මම කියන්නේ ෆේස් ටු ෆේස් කස්ටමර් සර්විස් පැත්ත ඉගෙන ගත්තේ. ජොබ් කරේ හැම වෙලාවෙම කියන්නේ ජොබ් කරෙත් කස්ටමර් සර්විස් පැත්තෙන්. ඉතින් I like to work with people. ඉතින් ඔය දේවල් තමයි guys. ඉතින් ඊට පස්සේ මට මතක හැටියට ඔච්චර තමයි. ඔව් මම ඊට පස්සේ මම ඇත්තටම කියන්නේ ඒක කොහොමද මට හරියටම කියන්න බෑ guys. ඒ වුණාට මම උත්තර දුන්නේ ඒ විදිහට. මම චුට්ටක් මගේ මම මේකප් වලටත් ආසයි කියන එක මම චුට්ටක් මෙන්ෂන් කරා. මොකද I really like it. ඒ කියන්නේ මම කොහේ ජොබ් එක කරන්න ගියත් මම ලස්සනට කියන්නේ ඇඳගෙන ලස්සන මේකප් එකක් කරලා යන්න කැමති කෙනෙක්. ඉතින් ඒ දේවල් ටිකක් මෙන්ෂන් කරා. ඒක නිසා guys මම ඔයාලට මේ වෙලාවේ කියන්නේ ගොඩාක් ඒ කියන්නේ ඉතින් guys අට ඔයාලට කියන්න තියෙන්නේ try to be yourself. ඒ කියන්නේ ගොඩාක් දේවල් දැකලා අහලා ඒ කියන්නේ නිකන් අර මේ ස්කූල් හෝම්වර්ක් එකක් වගේ දෙයක් හදාගෙන එතෙන්ට යන්න එපා. නිකන් අර හරියට ඇත්තටම තමන්ගේ යාළුවෙක් එක්ක කතා කරනවා වගේ ඒ වෙලාවට එතනදී තමන්ගේ ඇත්ත ස්වරූපෙන් just act like yourself. මට කියන්නේ advice එකක් දෙන්න පුළුවන් නම් ඒක තමයි දෙන්නේ guys. මොකද එක දෙයක් හදාගෙන යනවා නම් මම මෙහෙම තමයි respond කරන්න ඕනේ එහෙම කියලා අර ගොඩාක් professional විදිහට මම හිතන්නේ නැහැ ඒක යාලා ගොඩාක් අර හිතට ගන්නවා කියලා. එයාලා ඇත්තටම බලන්නේ තමන්ගේ කැරක්ටර් එක ගැන, එක එක්කෙනාගේ කැරක්ටර් එක ගැන. ඉතින් එයා මට ඉන්ටර්විව් එකකට ඉස්සෙල්ලාම කිව්වා ඔයා ඒ කියන්නේ එච්චර anxious වෙන්නේ නැතුව ඒ කියන්නේ ඔයාගේ හිතට එන දේවල් එහෙම කියලා දාන්න කියලා. ඉතින් ඇත්තටම that's true. ඒ කියන්නේ දෙයක් හදාගෙන අපි එතන කියන්න ගියොත් guys ඒටත් මම හිතන්නේ ඒක ගොඩාක් ලේසි දෙයක්. තව ඩිෆිකල්ට් කරගන්න එක තමයි වෙන්නේ මම හිතන්නේ. ඉතින් ඕකේ තමයි guys මට ඇත්තටම කියන්න කියලා තියෙන්නේ ඔච්චරයි. වෙන එක දේවල් ඒ කියන්නේ මම ඇත්තටම මේ වගේ වීඩියෝ කරන්නේ මේ මගේ බලාපොරොත්තු වුණේ. ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් මේ ප්‍රශ්නම අහන නිසා තමයි මම ඇත්තටම කරනවයි කියලා හිතුවේ. මොකද මගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න විදිහට ඒ වුණාට මම guys ඔයාලා
එක්කෙනෙක්ටවත් මම එකන ඇඩ්වයිස් එහෙම දෙන්න කැමති නැහැ. මොකද ඊට පස්සේ ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි යා මම මේක ෆොලෝ කරපු නිසා තමයි මට හරියට කරගන්න බැරි වුණේ. ඔය දේවල් I don't want to hear that guys. දැන් කිව්වොත් I don't want to hear that. ඉතින් ඒක තමයි මම ඔයාලට උනත් කියන්නේ. මම උනත් guys ඇත්තටම මම බැලුවා නැතුව නෙමෙයි. ඒ වුණාට අන්තිමට මම කියන්නේ මම චුට්ටක් අර අයිඩියා එකක් ගත්තා විතරයි. අන්තිමට මම එතන නිකන් අර ඇත්තටම මනුස්සෙක් එක්ක නෝමල් මනුස්සෙක් එක්ක කතා කරනවා වගේ තමයි මම යන්ත එක්ක කතා කරේ. So yeah, and she was nice. මම හිතනවා කියන්නේ මගේ hope එක මම ඇත්තටම කියන්නේ ඔයාලත් ඔය experience එක ගන්න බලාගෙන ඉන්නවා නම් මං හිතනවා ඔයාලටත් හොඳ friendly recruiter කෙනෙක් ඔයාලගේ ඔයාලට හම්බෙන්න කියලා. That's it guys. So guys මම mascara චුට්ටක් pencil එක පොඩි shimmer එකක් උඩින් apply කරා. මට චුට්ටක් cam එක බලාගෙන චුට්ටක් අමාරු නිසා. Yeah, so my makeup is done. මට මේ interview එක ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි guys. It was a long day. මම ඊට පස්සේ ඉතින් සතුටින් ගෙදර ගියා. I was so happy. මට ඒ ගැන අතරම ලස්සන මතකයක් තියෙන්නේ දැනටත්. Because she was very nice and yeah. ඉතින් guys මට ඔයාලට කියන්න තියෙන්නේ මේ වෙන ඕනම ඉන්ටර්විව් එකක් වගේ නිකන් අර cabin crew කිව්වම ලොකුවට හිතන්න නැතුව වෙන normal interview එකකට යනවා වගේ just be yourself. ඔයාලගේ confidence එකත් එක්ක go and shine. That's it guys. Thank you for watching me. Thank you for supporting. Thank you for your love. See you in the next video. Just be safe and happy. Bye.